සුබ දවසක්. ෆෝකස් එක ගැන අපි කතා කළා. ජීවිතයේ සාර්ථකත්වය ගැන අපි නිතර කතා කරනවා. ඉතින් ජීවිතය වෙනස් කරගන්න හිතලා ඔබ වෙනුවෙන් අද ආරමුණු වර්ග තුනක් පිළිබඳ ප්‍රධාන වශයෙන් මම ඊටමත් කෙටියෙන් කතා කරන්න හිතුවා අද වීඩියෝ එක තුලින්. මම චමින්ද මල්ලසේකර, psychologist and business consultant. Success Club අපේ YouTube නාලිකාවෙන් ඔබේ ජීවිතය වෙනස් කරන බොහෝ දේ ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම Success Club අපේ Facebook පිටුවෙනුත් ඒ වගේම දේවල් ප්‍රමාණයක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා ඔබ අපේ YouTube පාඨකයෙක් නම් ඔබට පුළුවන් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම ඔබ අපේ Facebook පිටුව හරහා එකතු වෙන කෙනෙක් නම් ඔබට පුළුවන් අපේ Facebook පිටුව follow කරලා තියාගන්න. අද දවසේ මම කතා කරන්නේ මේ අරමුණු ගැන. අපි අරමුණු ගැන නිතර කතා කරනවා. හැබැයි අද මම ඔබට කියන්නේ ඔබේ ජීවිතය තුළ ප්‍රධාන අරමුණු තුනකට තැනක් තියෙන්නට ඕනේ. එතකොට ඔබට උත්සාහ කරන්න අපි long term අරමුණු හදනකොට, short term එහෙම නැත්නම් mid term අරමුණු හදනකොට ඔබේ long term අරමුණු මම මේ කියන කාරණා තුන මත පාදක කරගෙන නිර්මාණය කරගන්න. මොකද ජීවිතයේ සතුටින් ඉන්න නම්, ජීවිතයේ සැපෙන් ඉන්න නම්, ජීවිතය හොඳට ඉන්න නම් මේ අරමුණු තුන ඔබට තියෙන්නට ඕනේ. ඒකෙන් අංක 1 තමයි ඔබේ health කියන එක. ඔබ මතක තියාගන්න health කියන්නේ අපිට පැහැදිලිවම maintain කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ අපි නිකන් ඔහේ ජීවත් වුණාට අපේ සෞඛ්‍යය හොඳ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට සිද්ධ වෙනවා ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න නම් ඒක අරමුණක් බවට පත් කරගන්න. ඒ කියන්නේ මම healthy life එකක් ගෙවනවා. එහෙම නැත්නම් මගේ ඇඟ මම ලොකු බඩක් තියාගෙන එහෙම ජීවත් වෙන්නේ නැහැ. මම නිකන් slim. ඒ කියන්නේ දරා ගන්න පුළුවන් ඇඟක් විදියට මගේ ඇඟ හදා ගන්න. ඒතකොට මේ අරමුණ health එක නම් ඔබට gym එකකට යන්න වෙයි. එහෙම නැත්නම් ඔබට ඇවිදින්න වෙයි. ඔබට exercise ටිකක් කරන්න වෙයි. එතකොට මේ අරමුණ health එක වුණාම, අරමුණ සෞඛ්‍ය සම්පන්න වුණාම ඔබ හැම වෙලාවෙම එතනින් පිට, ඒ කියන්නේ එක්සර්සයිස් ටික මග හරින්නේ නැහැ. ඔබ එතනින් පිට ඇවිදින එක මග හරින්නේ නැහැ. ජිම් එකට යන එක මග හරින්නේ නැහැ. මොකද ඔබට ජීවිතේ අරමුණක් තියෙනවා. ඔබ සෞඛ්‍ය සම්පන්නව ඉන්න ඕන කියන කාරණේ. මොකද නිරෝගීමත් බව නැත්නම් අපිට කිසිම දෙයක් කරන්න වැඩක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කෝටි ගණන් සල්ලි තිබ්බත් ඔබ නිරෝගී නැත්නම් ඒ සල්ලි වලින් ඇති වැඩක් නැහැ. ඒ නිසා ඔබ quality life එකක් බලාපොරොත්තු වෙනවා නම් නිරෝගීකම වැදගත්. ඔබ දැකලා තියෙනවා luxury vehicle වල ඇවිල්ලා වහින තරබාරු මිනිස්සු මේ luxury vehicle එකේ ඇවිල්ලා උන් බැස්සට සමහරට උන්ට ඇවිද ගන්න බෑ. අර වාහනෙන් බැහැ ගන්න බෑ. අපි ඒකට කියනවා luxury life එකක් කියලා. හැබැයි quality life එකක් කියන්නේ ඊට වඩා එහා ගියප එකක්. සමහර විට ගමේ ෆුට් සයිකලයක් පැදගෙන යන මාමා කෙනෙක් ගාව ඒ quality life එක තියනවා වෙන්න පුළුවන්. ඔහුගේ ඇඟ කෙට්ටුයි, ඇඟ flexible. ඔහුට ඕන තැනක ඒ බයිසිකලේ පැදගෙන යන්න පුළුවන්. අර luxury වාහනේ ඇවිල්ලා බහින තරබාරු පුද්ගලයාට වඩා අර ගමේ ෆුට් සයිකලේ යන කෙනා නිරෝගීමත්. ඒ හින්දා ඔබට සෞඛ්‍ය පිළිබඳ අරමුණක් තියාගන්න. එතකොට ඒකෙදි ඔබ ඒක achieve කරන විදිය බලන්න. සෞඛ්‍ය සම්පන්නව ඉන්නකොට දෙවෙනි කාරණේ තමයි ඔබේ කට, ඒ කියන්නේ කෑම පාලනය. අපේ වගේ රටක මන්ද පෝෂණයෙන් එහෙම නැත්නම් කන්න නැතුව කවුරුත් මැරුණා කියලා අපි අහලා තියෙන්නේ වලගම්බා රජුරුවන්ගේ කාලේ විතරයි. එතනින් එහාට අපි එහෙම එකක් අහලා නැහැ. හැබැයි බොහෝ දෙනෙක් කාලා මැරෙනවා කියන එක අපි දන්නවා. කාලා ජීවිතේ නැති වෙනවා කියන එක අපි දන්නවා. ඒකට හේතුව තමයි ඩයබටික්, කොලෙස්ටරෝල් වගේ රෝගවලට හේතුව ප්‍රධාන වශයෙන් ආහාර. ඒ හින්දා heart attack හැදිලා එහෙම නැත්නම් ඩයබටික්ස් නිසා මිය යන අය ගැන අපි ඕන තරම් අහලා තියෙනවා. ඒ නිසා මේ සෞඛ්‍ය ඊළඟ කාරණේ තමයි කෑම. අහුවෙන එක කනවද? තමන්ට නොගැලපෙන දේ කනවද? එහෙම නැත්නම් මේ දිව පිනවන්න ගිහිල්ලා ලෙඩ හදා ගන්නවද කියන එක ඔබ තීරණය කරන්නට ඕනේ. එහෙනම් සෞඛ්‍ය ඔබේ අරමුණක් වුණොත් ඔබට කෑම පාලනය පිළිබඳ අවබෝධයක් එනවා. එතකොට වැඩියෙන් ප්‍රෝටීන් ටිකක් අරගෙන කාබෝහයිඩ්‍රේට් අඩු කරලා ජීවත් වෙන්න පුළුවන් නම් ඒක එක පැත්තකින් ඔබේ සෞඛ්‍යයට වාසිදායකයි, ඔබේ පර්ස් එකටත් වාසිදායකයි සහ සරලව ඕනම තැනක පුංචි දෙයක් කාලා ජීවත් වෙන්න ඔබට පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා අංක 1 ගෝල් එක තමයි සෞඛ්‍ය. ඒකට යන්න නම් ඔබ එක්සර්සයිස් වගේම කෑම පිළිබඳ අවබෝධයෙන් ඉන්නට ඕනේ. ඊළඟ අරමුණ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ආර්ථිකය, ඉකොනොමි කියන එක. ඒ කියන්නේ අපිට ජීවත් වෙන්න නම් සල්ලි යම් ප්‍රමාණයක් හරි අවශ්‍යයි. ඒ කියන්නේ සල්ලි නැතුව ජීවත් වෙන්න මේ වගේ තරඟකාරී ලෝකයක අමාරු. ඒ හින්දා ඔබට හම්බ කරන්න ක්‍රමයක් ගැන ඔබ හිතන්නට වෙනවා. ඒ වෙනුවෙන් අරමුණක් හදා ගන්න වෙනවා. හැබැයි ඔබ ලෝකේ සල්ලිම තියෙන පුද්ගලයා දිහා බලලා ඒ තරමට හම්බ කරනවා කියන එක නෙවෙයි. ඔබට ඇති වෙන්න ජීවත් වෙන්න අවශ්‍ය ආදායමක් ඔබට හොයාගන්න ඔබ ක්‍රමයක් අරමුණක් හදා ගන්න ඕනේ. ඒකට සමහරට ඔබ ඉගෙන ගන්න දේෙන් ඔබේ කුසලතාව වලින් ඔබට ඒක ඉතාමත් ලේසියෙන් කරගන්න පුළුවන් වෙනවා. එකම දේ ඔබ තුල තියෙන්නට ඕනි අර ලද දෙයින් සතුටු වෙනවා වගේම ඔබට ලැබෙන දේ කළමනාකරණය කර ගැනීමේ හැකියාවක්. ඒ නිසා ඔබ මොනතරම් මුදල් හම්බ කරත් ඔබට ඒක කළමනාකරණය කරගන්න බැරි නම් ගොඩක් වෙලාවට ඔබට ජීවිතයේ ඉස්සරහට යන්න බැරි වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඔබේ මේ ආර්ථිකය පිළිබඳ අරමුණක් තියෙන්නට ඕනි. ඒක සමහර විට අවුරුද්දකින් කීයක් හම්බ කරනවද, මාසෙකට කීයක් හම්බ කරනවද කියලා ඔබට අරමුණක් තියෙන්නට ඕනි. ඒකට ක්‍රමයක් ඔබ නිර්මාණය කරගන්නට ඕනි. ඒක දැනුම, කුසලතාවය හෝ කැපවීම මත ඔබට තීරණය කරන්නට පුළුවන්. ඊට පස්සේ ඔබ ඒ ආර්ථික අරමුණට යන්න ක්‍රමවේද හදාගෙන ඒ වෙනුවෙන් වැඩ කරන්නට ඕනේ. ඉතින් ඔබට යන්න බැරුව හිර වෙනවා වගේ තේරෙනවා නම් මේක අපි ඕන තරම් වීඩියෝස් දාලා තියෙනවා. ඔබට පුළුවන් ඒවා අහලා
ඒ ක්‍රම හොයාගෙන ඔබේ ආර්ථික අරමුණ වෙනුවෙන් ගමන් කරන්න. තුන්වෙනි වැදගත්ම දේ තමයි ස්පිරිචුවල් එහෙම නැත්නම් ආධ්‍යාත්මික අරමුණක් තියෙන්නට ඕනේ. අපි හැමෝම ජීවත් වෙන්නේ මේ ලෝකයේ ඇතුලේ සතුටෙන් ඉන්න එහෙම නැත්නම් අපේ ආධ්‍යාත්මික ගුණයක් ගුණගරුක භාවයක් තියෙන්නට ඕනේ. මුදල් හම්බ කරන අරමුණක් කියලා නීති විරෝධී දේවල් කරලා අපිට අරමුණකට යන්න බෑ. ඒ වගේම අපි ඩිසිප්ලින් එකක් ඇතුව ඉන්නවා නම් ඇත්තටම අපිට ඔය ආහාර ප්‍රශ්න වගේ ඒවා එන්නේත් නැහැ. ඒතකොට මේ අධ්‍යාත්මය කියලා කියන්නේ එතනින් එහා ගියපු දෙයක්. ධනාත්මක තත්ත්වය වෙනුවෙන් ඔබේ සතුට වෙනුවෙන් ඔබේ මනස පුහුණු කරන එක. ඒ හින්දා ඔබ පන්සල් යන එකටත් වඩා ඔබට පුළුවන් නම් ඔබ තුළම ආධ්‍යාත්මික ගුණයක් ඇති කරගන්න. අනිත් කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර, අනිත් කෙනෙකුට කරදර නොකර, අනිත් කෙනෙකුට වදයක් නොවේ ජීවත් වෙන්න සහ ඔබේ මානසික සුවය වෙනුවෙන් ඔබට ආධ්‍යාත්මිකව සතුට විය හැකි ආකාරයේ අරමුණක් හදාගන්න. ඒ වෙනුවෙන් දවසට විනාඩි කිහිපයක් මයින්ඩ්ෆුල්නස් එක්සර්සයිස් එකක්. එහෙමත් නැත්නම් වෙන කෙනෙකුට උදව් කරලා මොකක් හරි එකකින් ලැබෙන සතුටක්, තෘප්තියක් අන්න ඒ වගේ දේවල් ලබාගෙන ඔබේ ජීවිතය ගොඩනගා ගන්න පුළුවන් විදිහේ ගුණාත්මක වර්ධනයක් ඇති කර ගන්න අරමුණක් තියෙන්නට ඕනේ. ඉතින් එතකොට මේ කාරණා තුනම එකතු වුණාම ඔබට මේ ආත්මය, මේ අමාරුවෙන් හම්බුන මනුසාත්මය සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් වෙයි. ඉතින් මේවා නැති වුණොත් එකක් හරි ඉන්බැලන්ස් වෙලා අපිට සතුටෙන් ඉන්න බැරි වෙයි. සමහරට අපිට මුදල් තියෙනවා, සමහරට අපේ සෞඛ්‍යයත් හොඳයි. හැබැයි අපි ආධ්‍යාත්මිකව පිරිහිලා නම් අපේ සතුට නැති වෙලා යනවා. සමහරට අපි ආධ්‍යාත්මිකවත් හොඳයි, අපිට මුදලුත් තියෙනවා. හැබැයි අපේ සෞඛ්‍ය පිරිහිලා නම් සමහරට අපේ සතුට නැති වෙලා යනවා. කෙනෙකුට ආධ්‍යාත්මිකව හොඳ වෙනකොට හැබැයි සමහර විට මුදල් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් අපි එචිව් කරලා තියෙනවා. හැබැයි ලෞකිකව හිතන ඔබ වෙනුවෙන් ඉන්නකොට මුදල් කියන එකත් අත්‍යවශ්‍යයි. ඒ හින්දා මෙන්න මේ අරමුණු තුන ජීවිතේ තියාගන්න, ඒ අරමුණු හරහා ඉස්සරහට යන්න උත්සාහ කරන්න. ඔබට ජීවිතය සතුටෙන් ඉන්න පුළුවන් වෙයි. අද දවසේ වීඩියෝ එක අපි අරගෙන ආවේ වෙනුවෙන් තවත් මේ වගේ වීඩියෝ ගණනාවක් ඉදිරියේදී ඔබ වෙනුවෙන් අරන් එන්න අපි නිරතුරුවම බැඳිලා ඉන්නවා. ඔබට ජය.